අපි දෙන්න හම්බෙලා අදට අවුරුදු 23ක්. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? මොනවා කියන්නද ඉතින් සතුටුයි ඉතින් අවුරුදු 23ක් ගියාද ඒකද කියන්නේ. ඇස් දෙක වගේ බලාගත්තා. හෙලෝ රෝසමාල. කොහොමද ඔයාලට? අද ඔයාලට විශේෂ vlog එකක් බලන්න පුළුවන්. අද දවස ස්පෙෂල්. හේතුව ගෙස් කරන්න පුළුවන්ද? අද දවස මොකද්ද ස්පෙෂල් වෙන්න හේතුව? අද ඇවිල්ලා මගේ බර්ත්ඩේ එක. ඉතින් අද ඔයාලට බලන්න පුළුවන් බර්ත්ඩේ vlog එක. අද විශේෂ යාළුවෙක් කෙනා. ඒ කවුද කියලා බලන්න නම් වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්න වෙනවා. මේ අවුරුද්ද මට ස්පෙෂල් වෙන්න තව හේතුවක් තියෙනවා. ඒක මොකක්ද දන්නවද? මට මේ අවුරුද්දේ හොඳ යාළුවෝ සෙට් එකක් හම්බුණා මගේ කැම්පස් එකෙන්. තාම කැම්පස් එකට ගියේ නෑ. ඒ වුණාට අපි මීටප් එකක් තිබ්බනේ. එතනදි සෙට් වෙච්ච යාළුවෝ ගොඩාක් ඉන්නවා. ඇත්තටම එයාලට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වෙනකන් වචනෙන් හරි මාත් එක්ක හිටියට. ඉතින් අන්න එහෙම යාළුවෙක් තමයි අද හවසට අපේ ගෙදර එන්නේ. තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. මගේ බර්ත්ඩේ එකට සුබ පැතුම් එකතු කරපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. මං හැමදාමත් ඔයාලට ආදරේ. සතුටින් ඉන්න. මම මේ කරන්නේ මොකද්ද දන්නවද? මගේ බර්ත්ඩේ කේක් එකට අකුරු ටික කපන එක තමයි මේ කරන්නේ. ඒක වැඩේ දෙක වෙනවා. සේරම අකුරු ටික කපලා ඉවර කරාට පස්සේ මට කරනකොට අකුරු ඔක්කොම කැඩලා ගියා. ඔය වගේ වැඩක් තමයි මට වුණොත් වෙන්නේ. ආයෙ අනමු දැන් අලුත් එක. මම මේ කරන්නේ බර්ත්ඩේ කේක් එකට ඕන කරන අකුරු ටික කපන එක. ඒ කියන්නේ අර හැපි බර්ත්ඩේ කියලා අපි කේක් එක ඉස්සරහින් තියනවානේ. අන්න ඒ අකුරු ටික තමයි මේ කපන්නේ. හොඳම වැඩේ කියන්නේ අකුරු සෙට් එකම කපලා ඉවර වුණාට පස්සේ ඒ ඔක්කොම අල්ලනකොට කැඩුනා. ඉතින් පාට කරගන්නවත් විදිහක් තිබ්බේ නැහැ. ආපහු අනලා ආයෙම මේ කපනවා. ඔයාලා ගොඩක් අය දන්නවනේ අපේ අම්මා පුංචි කේක් ව්‍යාපාරයක් කරනවා කියලා. ඉතින් මේ කේක් එකත් අපේ අම්මා තමයි හදන්නේ. මේක මීට කලින් එයා හදලා තිබ්බේ නැහැ කිව්වා. මේ වෝෆර් පේපර්ස් දාලා තමයි කේක් එක තනිකර ඩිසයින් කරලා තියෙන්නේ. අහන්න කොහොමද ගන්නෙ කියලා පටන් ගමු. ඒ වුණාට මට ලැජ්ජයි. අවුරුදු 23ක් ගියපු ඉක්මන මට මේ අවුරුද්දේ තමයි හිතපුවත් නැති විදිහට බර්ත්ඩේ විෂස් ගොඩාක් හම්බුනේ. ඉතින් ඔයාලා හැමෝටම තෑන්ක් යූ. පුංචි විශ් එකකින් හරි මගේ හිතට සතුටක් ගෙනාවට. ඔක විසි කරන්නේ බෑ. විසි කරන්න එපා එතන. ඔච්චර තමයි සවුන්ඩ් එක නම් අහන්න දෙන්න බෑ ළමයි. මොකද මේගොල්ලෝ කෑ ගහනවා. මං චූටි තැන් වලින් වොයිස් එක අහන්න දෙන්නම්. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Vikara. Happy birthday to you. නෑ එපා මට නම් මේ කේක් එක කපන්න කිසිම ඕනකමක් තිබ්බේ නෑ. මෙච්චර ලස්සන කේක් එකක් විනාඩියෙන් කපලා දාන්න පුළුවන්ද? ඔයාලා හිතනවා ඇති නේද මේ අලි පත කේක් එක සේරම මං කෑවා කියලා? මං කෑවේ නෑ. ඇත්තම කිව්වොත් මං ඔගෙන් එක කෑල්ලක්වත් කෑවේ නෑ. මොකද මම කේක් කන ළමෙක් නෙවෙයි. මට පැන් රස ඇලර්ජික් අනේ. අන්න බලන්න හඳ කියලා පෙන්නන්න.
මෙන්න ඉන්නවා අර මං කිව්ව විශේෂ යාළුවා. මෙයා එන්න චුට්ටක් පරක් වුණා. එතකොට නම් කේක් කපලා ඉවරයි. ඒ වුණාට ඉතින් එයා වෙනුවෙන්ම එයායි කෑල්ල අපි අරන් තිබ්බා. මේ එයාගේ අම්මයි, නංගි, තාත්තයි. කොහොම හරි ඉතින් ආවා මාව බලන්න. ඔයාට thank you so much කවිෂා. ඔයාලා මොකද හිතන්නේ මාත් එක්ක හිටපු මේ මාස දෙක ගැන? කියන්න. කොහොමද අදහස් ප්‍රකාශ කරන්නේ? ඔන්න බලමු අද කට්ටිය අපේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ නාල් නැන්ද. කොහොමද vlog එකට හායි කියන්නේ? හායි. මේ ජයනි අක්කෝ හායි. කොන්චි හායි කියන විශ් කරන්නේ. හායි ඉතින් කොහොමද මේ අද අපි මේ ආවා මේ ලිතාරාගේ බර්ත්ඩේ එකට මහන්සි දවසක් බට් ඉතින් අතාරින්න බෑනේ ලිස්ට් එකේ ඉන්න හොඳම කෙනෙක් ඉඳලා අපේ ප්‍රියානක් එක දුව දෙවෙනිය ඉතින් යාගේ බර්ත්ඩේ එකට ආවා දාම කේක් හදන්නේ මේ ප්‍රියානි අක්කා අවක්කම ඔව් ලස්සනට වැඩේ කරනවා ඉතින් මේ දැන් 23 වෙනි උපන්දිනේ ඉතින් අපි විශ් කරනවා ලිතාරට many many happy returns of the day කියලා ජය වේවා හරි එන කවුන්ට් එක දෙන්න 3 2 1 action ඒක දිනකට මේ ඒ views ඔහොම ගන්න ඔහොම යන්නේ ඉතින් මොනවා හරි 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 මොනා හරි කියන්නේ. මේ ඉන්නේ අපේ පුංචි කිදුව. ඉතින් මට විස්තර happy birthday. ඉතින් ඔය විදිහට තමයි මගේ 23 වෙනි උපන්දිනේ මගේ ආදරණීයන් එක්ක සැමරුවේ. අදට ගිහින් එන්නම් අලුත් vlog එකකින් හම්බෙමු.